Voyager යාන 48 වසරකට පසුවත් කොහොමද එක දිගට මේ විදිහට වැඩ කරන්නේ? එයට බලය කොහෙන්ද එන්නේ? අද වීඩියෝව ඒ ගැන. 1977 දී NASA ආයතනය විසින් අභ්‍යවකාශයට යවපු Voyager 1 සහ Voyager 2 යාන අදත් සෞරග්‍රහ මණ්ඩලය පසු කරලා තරු අතරේ ගමන් කරනවා. ඒ තරම් දීර්ඝ ගමනක් යන්න අවශ්‍ය කරන බලය මේ ආකාරයෙන් Voyager යානයට ලබා දෙන්නේ RTG එහෙමත් නැත්නම් රේඩියෝ අයිසෝටෝප් තර්මෝ ඉලෙක්ට්‍රික් ජෙනරේටර් කියන විශේෂ බලමූලාශ්‍රය මගින්. මෙහිදී ප්ලූටෝනියම් 238හි විකිරණශීලී ශවීමකින් ලැබෙන තාපය භාවිතා කර තමයි මේ ආකාරයෙන් විදුලිය චලනය කරන්නේ. අභ්‍යවකාශ යානය සූර්යාගේ සිට බොහෝ දුර ගමන් කරන බැවින් සූර්ය පැනල වලට වඩාත් ඵලදායී ප්‍රභවයක් ලෙස මේ ආකාරයෙන් න්‍යෂ්ටික බලය Voyager යානය සඳහා NASA විද්‍යාඥයින් යොදාගෙන තිබෙනවා. කෙසේ නමුත් ප්ලූටෝනියම් 238 ෂය වන විට RTG වල බල ප්‍රතිදානය සෑම වසරකටම ක්‍රමයෙන් අඩු වෙනවා. ඒක නිසා NASA ඉංජිනේරුවන් Voyager උපකරණ සහ එහි පද්ධතිය ක්‍රමක්‍රමයෙන් අක්‍රිය කරමින් තමයි යානයට ලැබෙන බලය කළමනාකරණය කරන්නේ.